ඔගොල්ලොත් මේ වගේ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලන්ගේ ස්කින් එකට යූස් කරන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මගේ ස්කින් එකට වෙච්ච දේ. ඒ කියන්නේ ටික මට ගොඩාක් මේ ස්කින් එකේ මෙහෙම පිම්පල්ස් එන්න ගත්තා. මෙච්චර කාලයකට පාවිච්චි කරපු හොඳම මොයිස්චරයිසිං ක්‍රීම් එක. මේවයි වටිනාකම මට තේරුනේ මට මේ වෙච්ච දෙයින් පස්සේ මට ડોක්ටර් දුන්නා මගේ ළඟ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. අපිට ඕන වේගෙන් ඒවා අඩු වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ. ඉතින් අර අපි මේ process එක trust කරන්න ඕනේ. Hi guys, welcome back to our channel. ඉතින් කොහොමද යාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයගලන්ට අද මම අරගෙන ආවිලා තියෙන ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේක ඇත්තටම ගිය අවුරුද්දේ තමයි මම කරන්න හිතාගෙන හිටියේ. ඉතින් පොඩ්ඩක් බිසි වුණ නිසා කරන්න බැරි වුණා. හැබැයි ඉතින් අර ප්‍රෝග්‍රස් එකත් එක්ක මට මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තව කාලයක් ඕනේ කියලාත් හිතුණා. ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් මේ වීඩියෝ එක පස්සට දදා හිටියේ. ඉතින් අද vlog එකෙන් කතා කරන්න යන්නේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. මටත් වෙලා මම ඒකට කොහොමද මුහුණ දුන්නේ සහ මම ඒකට ගත්ත ට්‍රීට්මන්ට්ස් මොනවද කියලා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් වැදගත්. ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. මොකද මම මේ වීඩියෝ එකේ මගේ එක්ස්පීරියන්ස් එක ටිප්ස් ඒ වගේ ගොඩාක් දේවල් ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් guys ඔයගොල්ලෝ අපේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් ඔයගලන්ට නෝට් වෙන්න ඇති මගේ ෆේස් එකේ මගේ ස්කින් එකේ වෙච්ච පොඩි වෙනස්කම් ටිකක්. ඇත්තටම මට ෆේස් එකේ තියෙන ඇක්නේ ප්‍රෝන් ස්කින් එකක්. හැබැයි ඉස්කෝලේ කාලෙන් පස්සේ ඉස්කෝලේ යන කාලේ නම් ගොඩාක් මට ඇක්නේස් ආවා. හැබැයි ඊට පස්සේ ටික ඒක අඩු වෙලා ගියා. මම කියන්නේ මට තියෙන්නේ ෆුල් ක්ලියර් ස්කින් එකක් කියලා. ඒ උනාට අර කියන්නේ මට මේකප් යූස් කරන්න නැතුව එළියට යන්න පාලට යන්න ඒ වගේ පුළුවන් ස්කින් එකක් තමයි මට ඊට පස්සේ තිබුණේ. ඉතින් ඊට පස්සේ මට ඉතින් ඉඳලා ඉట్లా මාසෙකට එකපාරක් කොහොමද ඉතින් අපිට පීරියඩ්ස් එහෙම හැදිද්දී අපිට කොහොමත් එනවනේ පිම්පල් එකක් දෙකක් තුනක් එහෙම එනවනේ. ඊට අමතරව අර ගොඩාක් ස්කින් එකේ එහෙම ඇක්නේස් එන තරම් ස්කින් එක මට ඊට පස්සේ තිබුණේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ කියන්නේ දැන් 2026 නේ 2025 ඕගස්ට් වල වගේ ඒ කියන්නේ මට තේරුණා මගේ ස්කින් එකේ ගොඩාක් ඇක්නේස් එනවා කියලා. ඉතින් හැබැයි සඳනුත් මට නිතරම කීකේ හිටියා 2025 ජනවාරි වල වගේ ඉඳලා මගේ ස්කින් එකේ ගොඩාක් ඇක්නේස් එනවා වගේ නේද කියලා. හැබැයි මට ඒක එච්චර ගාණක් උනේ නැහැ. මොකද ඉතින් අර කොහොමත් ඉතින් මගේ ෆුල් ක්ලියර් ස්කින් එකක් නෙවෙන්නේ තියෙන එකක් දෙකක් එනවා යනවා. ඒක ඉතින් මම එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් එහෙම එකක් දෙකක් ආවට පස්සේ මම ඉතින් අයිස් ටිකක් තියලා ඒ කියන්නේ මොනවා හරි ලැක්ටෝකැලමයින් හරි මොනවා ටිකක් හරි ගාලා මම ඒක එහෙමම ෂේප් වෙලා යනවා. හැබැයි මේ ඕගස්ට් වල කියන්නේ 2025 ඕගස්ට් වල එක පාරට මට දැනුණා මගේ ස්කින් එකේ ඒ කියන්නේ නිකන් ඇක්නේ බ්‍රේක් අවුට් එකක් වගේ එක පාරට තනින් තන පිම්පල්ස් එන්න ගත්තා. ඊට පස්සේ තමයි මට තේරුනේ මේක නිසා වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ කියලා. මට යුෂුවලි ඇක්නේස් එන කියන්නේ පිම්පල්ස් එන්න මට ගොඩක් හේතුවක් තමයි චොක්ලට්ස් වැඩියෙන් කෑවොත්, අන්නාසි කෑවොත්, සී ෆුඩ් කෑවොත්, ඒ වගේ මොනවා හරි ඒ කියන්නේ උෂ්ණ කෑම කියලා කියන්නේ අපි ඒ වගේ දේවල් අපි කෑවොත් එහෙම මට අනිවාර්යයෙන්ම පිම්පල් එකක් එනවාම තමයි. ඒක නිසා මම ඒව හැම වෙලේම අවොයිඩ් කරලා තියෙන්නේ. ඉතින් ඕගස්ට් වල වගේ උනේ මම හිතන විදිහට මම ඒවත් කෑවා මොනවාරි උෂ්ණ වැඩි කෑම ගොඩක් කෑවා. ඊට අමතරව මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික මම වෙනස් කළා. මම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් චේන්ජ් කළා කියලා මගේ එහෙම ෆේස් එකට එහෙම මුකුත් ඉෂුව එකක් වෙන්නේ නැහැ යුෂුවලි. හැබැයි මේ පාර මම චේන්ජ් කළාට පස්සේ තමයි මට මේ වැඩි හරියක්ම ඇක්නේස් එන්න පටන් ගත්තේ. ඉතින් මම ඔයාලට මම මුලින්ම කියන්නම් මම යූස් කරපු මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ඉස්සර ඉඳලම. සාමාන්‍යයෙන් guys ඔයගොල්ලෝ දන්නවා ඇති මම එහෙම වැඩියෙන් මේකප් දාන කෙනෙක් නෙමෙයි. හරිද? මම කැමති ලිප්ස්ටික් ගාලා අයිලයිනර් එක ගාලා එච්චර තමයි මම සාමාන්‍යයෙන් ගාන්නේ. හරිද? මම ඊට අමතරව ඔය කන්සීලර්ස්, පවුඩර්ස්, ෆවුන්ඩේෂන්ස් මම මොකොත් එහෙම යූස් කරන්නේ නැහැ. මොකද මට අන්කම්ෆර්ටබල් එහෙම මූණේ එහෙම තියෙද්දි. හරිද? ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් මොකක් හරි ෆන්ක්ෂන් එකකට ගියත් මගේ මූණේ එහෙම ගොඩාක් දේවල් ගාලා තියෙනවා නම් මට හරිම අන්කම්ෆර්ටබල්. සමහර අය ඇති මේ වීඩියෝ එක බලනොත් ඒගොල්ලන්ටත් එහෙම ෆීල් වෙනවා. හරිද? ඒනට සමහර අය ඉන්න ඒගොල්ලන්ට හරිම කොන්ෆිඩන්ට් ඒ මේකප්ස් යූස් කරලා ඒක එක අයගේ ඉතින් හැටි
ඉතින් මට චිකන් පොක්ස් හදනවනේ ඉස්කෝලේ කාලේ. ඉතින් මම ඊට පස්සේ පුරුදු වුණා ලැක්ටෝකැලමයින් ලෝෂන් එක යූස් කරන්න. හරිද? ඒක මට මාරම ෆේස් එකට හරියන ක්‍රීම් එකක්. ඒක තමයි මම හැම වෙලේම යූස් කළේ. හිතන්නකෝ මට පිම්පල් එකක් ආවා කියලා මම ලැක්ටෝකැලමයින් ක්‍රීම් එක මෙහෙම ගොඩාක් තලියක් විතර ගාලා ඉවර වෙලා තියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක එහෙම හරියනවා. ඊට අමතරව මම ඔය මේ සුදු ලුණු එකක් අරගෙන කපලා චුටි කැලිවලට කපලා මේ පොඩ්ඩක් ඒක රබ් කළාම මේ එතන ඒකත් හරි ගියා ඒ කාලේ. ඉතින් ඊට අමතරව ලැක්ටෝකැලමයින් එකයි ඒවයි තමයි යූස් කළේ. අයිස් කියුබ් එක ෆේස් එකට යූස් කළේ. මට හැම වෙලේම හරි ගියේ චන්දනා ලේප එක. ඒ ටික ඇරෙන්න මම වෙන කිසිම දෙයක් යූස් කළේ නැහැ. ඉතින් මම ඩුබායි වලට ආවට පස්සේ මම යූස් කළේ දිගටම ලැක්ටෝකැලමයින් එකයි චන්දනා ලේප එකයි තමයි. හැබැයි දන්නවනේ ඉතින් අපිට මේ ප්‍රොඩක්ට්ස් හැම වෙලේම මෙහෙන් හොයාගන්න බෑ. එක්ක ලංකාවෙන් කවුරු එනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලංකාවට යනකන් ඉන්න ඕනේ මේ ප්‍රොඩක්ට්ස් ගන්න. මම දැන් මෙහි ප්‍රොඩක්ට්ස් වලට හුරු වෙන්න ඕන නිසා මම ඊට පස්සේ කොමරි සෙන්ටර් පොයින්ට් එකට යන දවසක ඉතින් දන්නවනේ ඉන්නවනේ සේල්ස් කරන කට්ටිය. ඉතින් ඒ සේල්ස් ගර්ල් කෙනෙක් ඊට පස්සේ ඉතින් මට වාඩි කරවලා මේක හොඳයි එහෙම කියලා කරලා ඉවර වෙලා ඒක නිසා මම ඉතින් එතන ඒ ප්‍රොඩක්ට්ස් වගේක් මම ගත්තා. එතකොට මම ගත්තේ මම ඔයගලන්ට පෙන්නන්න. ඒගොල්ලන් මට රෙකමන්ඩ් කළා මේ ගෝෂ් බ්‍රෑන්ඩ් එකේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වගේක්. මෙතන තියෙනවා විටමින් C බූස්ට් එකයි කොලජන් බූස්ට් එක. ඊට අමතරව තියෙනවා මෙතන ඇන්ටි රින්කල් ප්‍රයිමර් එකක්. හරිද? ඉතින් ඒ ටික මම යූස් කරන්න ගත්තා. අපේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් දැකලා ඇති මම මේවා යූස් කරනවා. ඩේ ඉන් ද ලයිෆ් vlogs වල එහෙම මම මේවා යූස් කරනවා. ජුලයි වගේ වෙනකම් මම යූස් කළා. ඊට අමතරව මම තව ඉතින් එහෙම මෙහෙන් අලුත් ප්‍රොඩක්ට්ස් මම try කරලා තියෙනවා. මම ඊට පස්සේ එකපාරක් ගත්තා අර තියන්නේ ගයිස් කොරියන් ස්නේල් ක්‍රීම් එකක්. ඒ වගේ කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එකක් දැකලා ඉවර වෙලා මම යූස් කරන්න පටන් ගත්තා. හැබැයි මට එතකොට තේරුණා ඒක මගේ ස්කින් එකට හරියන්නේ නැහැ කියලා. මොකද මට තේරුණා අර පොඩ්ඩක් කසන ගතිය, ඒ කියන්නේ අර මගේ ස්කින් එකට හරියන්නේ නැහැ කියන දේ මට තේරුණ නිසා මම ඒක එහෙමම අයින් කරලා දැම්මා. කොහොම හරි මට තව කෙනෙක් මට රෙකමන්ඩ් කළා. දැන් එතකොට මම මේ ගෝෂ් ප්‍රොඩක්ට්ස් මම යූස් කරනවා. ඊට පස්සේ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක මම මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික ගත්තා. ඩිනස්ටි ක්‍රීම් එක Beauty of Joseon ඩිනස්ටි ක්‍රීම් එකයි මෙතන තියෙනවා මේ ටෝන එක. හරිද? ඊට අමතරව මම ගත්තා මෙන්න මේකට CeraVe facial moisturizing lotion එක. හරිද? ඉතින් මේ තුන මම ගත්තා. කොහමද මම මෙහෙම යූස් කළේ? මේක තියෙනවනේ මේ lotion එක. ඊට පස්සේ මේ cream එක යූස් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම primer එක දාලා sun protection වලට කියලා මෙන්න මේක ගාලා මෙන්න මේ CeraVe එකේ එක ගොඩාක්ම මේ ඒ කියන්නේ oily වෙනවා. මම ඉතින් පණ්ඩිතකමට කමක් නැහැ කියලා ඉතින් මම යූස් කරගෙනම ගියා. ඉතින් ඔන්න ඔතනින් පස්සේ තමයි මට ගොඩාක්ම තේරුනේ මගේ මේ face එකේ වෙන චේන්ජ් එක. ඊට පස්සේ මම ඔයගලන්ට ෆොටෝස් එහෙම දාන්නම් මගේ ස්කින් එකට වෙච්ච දේ. ඒ කියන්නේ ටික මට ගොඩාක් මේ ස්කින් එකේ මෙහෙම පිම්පල්ස් එන්න ගත්තා. ඉතින් මගේ පිම්පල්ස් එන්නේ guys face එකේ විතරක් නෙමෙයි. මගේ ඇඟේ ඒ කියන්නේ අතේ, කකුලේ, පිටේ හැමතැනම මට පිම්පල්ස් එනවා. හැබැයි මම යූස් කළේ face එකේ විතරයිනේ. එතකොට face area එකේ විතරයි මේ පිම්පල්ස් ආවේ. ඉතින් ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මම කියවනේ මගේ ක්ලියර් ස්කින් එකක් නෙමෙයි තියෙන්නේ මාසෙකට එකපාරක් දෙකක් මට කොහොමත් එනවා. ඒක නිසා මම ඉතින් පොඩ්ඩක් ඒක ගැන වැඩි හිතුවේ නැහැ. ඊට පස්සේ තමයි සඳුනුත් මට කිව්වා ඔයාගේ මූණේ පොඩ්ඩක් පිම්පල්ස් එනවා වැඩි. එක්කෝ ටිකක් ගිහලා බේත් ගන්න කියලා. මම ඉතින් කවදාවත් මේ පිම්පල්ස් වලට කියලා මම එහෙම බෙහෙත් ගන්න යන්න කවදාවත් මං හිතුවෙත් නෑ. ඉතින් ඒක නිසා මම ඒක එහෙම මග ඇරලා දාලා එක ඒවා ගගා හිටියා. ඊට පස්සේ ඉතින් දන්නවනේ ඉතින් අපි පොඩ්ඩක් ෆන්ඩේදායිනේ. මම ඊට පස්සේ ඔන්න ආපහු ලැක්ටෝකැලමයින් එක මම ගත්තා. මේ ලැක්ටෝකැලමයින් එක ලංකාවේ තියෙන ජාතියම නෙමේ එකම බ්‍රෑන්ඩ් එක හැබැයි වෙනස්. මේකේ උනේ අර දැන් මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කියන්නේ අර ඒ අමුතු ටෙක්ස්චර් එකක් තියෙන අර හැමේ ගෑවට පස්සේ ඒක පොඩ්ඩක් අර නිකන් පවුඩර් එක වගේ අර බේරෙනවා ගල් වෙනවනේ. හැබැයි ඒකෙන් මේ අර මගේ අර තිබ්බ ඉෂුව එක හරි ගියේ නැහැ. ඇත්තම කිව්වොත් මම දන්නේ නැහැ ඒක ලංකාවේ ප්‍රොඩක්ට් අර අපේ ලංකාවේ ප්‍රොඩක්ට් එක නෙමෙයි නිසාද එහෙම මොකක්ද නිසාද නැත්තම් දැන් කොහොම හරි මම තාම මගේ ෆේස් එකේ ප්‍රශ්නේ හොයාගෙන නැහැනේ. ඉතින් ඒකට ඒ තිබ්බ ප්‍රශ්නෙට මේක හරි ගියේ නැහැ. ඉතින්
පස්සේ තමයි තේරුණේ මේකත් හරියන්නේ නැහැ. මේ ඔක්කොම දැන් කම්බයින් වෙලා මම දන්නේ නැහැ මේ ප්‍රොඩක්ට්ස් වල ප්‍රශ්නයක්ද නැත්නම් දන්නවනේ මේවා කෙමිකල්ස් නේ ඔක්කොම මේ ඔක්කොම මික්ස් වුණාට පස්සේ වෙච්ච ප්‍රශ්නයක්ද එක්කම මම හරියට ඒ ඕඩර් එකට මම ඒ ඇප්ලයි කළේ නැද්ද මොකද්ද කියන දේ මම දන්නේ නැහැ. හැබැයි මම කියවනේ මට එහෙම ස්කින් එකට ප්‍රොඩක්ට්ස් චේන්ජ් කළා කියලා මට එහෙම කිසිම ඇලර්ජික් එකක්වත් එහෙම මොකුත් ප්‍රශ්නයක් කළා නැහැ. හැබැයි මම ඔයගලන්ට කිව්වනේ මම කලින් 2024 කොරියන් ප්‍රොඩක්ට්ස් වගේක් අරගෙන මට අවුල් ගියා කියලා. හැබැයි ඉතින් මම ඉතින් ඒක ඒ දවස්වලනේ මේක මේ දැන් මේ වෙන ප්‍රොඩක්ට්ස් වගේක් නේ කියලා හිතලා තමයි මම මේ ටික අරගෙන try කළේ. ඊට පස්සේ ඉතින් මේක දැන් මේ හරියන්නේ නැහනේ අඩු වෙන්නේ නැහනේ. ඊට පස්සේ මගේ සම්පූර්ණයෙන් මගේ confidence level එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මෙහි ලංකාවේ වගේ අපිට එකපාරට ස්පෙෂලිස්ට් කෙනෙක් ළඟට යන්න බෑනේ. මෙඩිකල් ඉන්ෂුරන්ස් එකේ කැටගරි එක අනුව තමයි අපිට ස්පෙෂලිස්ට් කෙනෙක්ව කන්සල්ට් කරන්න පුළුවන්. මම ගිය ජෙනරල් ෆිසිෂියන් කිව්වා හරි ඔයාලට තියෙන මේ ස්කින් එකේ ඉෂුව එකක්නේ. අපේ තව GP කෙනෙක් ඉන්නවා ඩර්මටොලොජිස්ට් කෙනෙක්. එයා ඉන්නේ 7:00 වගේ වෙනකන් තමයි මම ඔයාට එයාව දාන්නම් කියලා. ඊට පස්සේ කොහොම හරි මම එතනට ගියාට පස්සේ ඊට පස්සේ එයා ස්කින් එක ඔක්කොම බලලා ඉවරලා මට ડોක්ටර් දුන්නා. මගේ ළඟ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. මේ ඔයගලන්ට මම පෙන්නන්නේ. මෙතන තියෙනවා ડોක්ටර් මට දීලා තියෙනවා මෙඩිසින් ටී කියන ටොපිකල් සොලියුෂන් එකක්. මෙන්න මේක. මේක මම ඔයගලන්ට ගලවලා පෙන්නන්න. ඊට අමතරව ඩිෆ්‍රින් කියන ක්‍රීම් එකත් මට දීලා තියෙනවා. ඒක ජෙල් එකක්. ඩොක්ටර් දීලා තියෙනවා ඇන්ටිබයොටික්ස්. මෙන්න මේක තමයි අර මේ සොලියුෂන් එක. ඊට පස්සේ තියෙන ඉතින් අර මෙහෙම අර තියෙන තැන් වලට විතරක් ඇප්ලයි කරන්න. දවසට දෙපාරක් උදේටයි රාටයි පිම්පල්ස් වලට විතරක් ගන්න කියලා. රාට මෙන්න මේ ජෙල් එක යූස් කරන්න කියලා කිව්වා. මේ ඩිෆ්‍රින් කියන එක මුළු ෆේස් එකටම යූස් කරන්න කියලා කිව්වා. ගාලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ වොෂ් කරලා දාන්න කිව්වා. හැබැයි ඊට පස්සේ ආපුවා ටිකින් ටික ඒක ගාලා තියෙන වෙලාව වැඩි කරන්න කියලා. මුළු රෑම තියාගෙන ඉන්න බය හිතුණා. ඊට පස්සේ මම කරපු වැඩේ අර මුලින් ડોක්ටර් කිව්වා විනාඩි 10ක් තියන්න කියලා. විනාඩි 10ක් 15ක් එහෙම තියලා ඉවර වෙලා වොෂ් කරලා ඊට පස්සේ තමයි මම අර මෙන්න මේ සොලියුෂන් එක ඇප්ලයි කළේ. ඊට පස්සේ කොහොමරි ඇන්ටිබයොටික්ස් අරගෙන ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒක ඒ ඔක්කොම ටික බහින්න ඒ කියන්නේ පිම්පල්ස් ටික අඩු වෙන්න ගත්තා. හරිද? හැබැයි මේක අපිව ට්‍රස්ට් කරන්න ඕනේ. හරිද? ප්‍රොසෙස් එක අපි ට්‍රස්ට් කරන්න ඕනේ. දවසින් හොඳ වෙන්න දැන් අනේ උදේ නැගිටලා බලනවා අඩු වෙලා නැහැ. පහවදා බලනවා අඩු වෙලා නැහැ. ඒ කියන්නේ ඒ අපි ටික අපි අර අපිට ඕන වේගෙන් ඒවා අඩු වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ. ඉතින් අර අපි මේ ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරන්න ඕනේ. අපිට අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක කොහොම හරි මේන්ටේන් කරගෙන යන්න ඕනේ. මම මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් තේරුම් ගත්තේ ඒ දේ. අර අපිට මිරකල්ස් වෙන්නේ නැහැ. එකපාරට උදේ නැගිටිද්දී එකපාරට පිම්පල්ස් ටික ඔක්කොම නැති වෙලා යන්න. එහෙම මිරකල්ස් වෙන්නේ නැහැ. හැබැයි ටික තමයි අර මේ ඒ ටික කොහොමරි අඩු වෙලා ගියේ. හැබැයි මට දැන් මේ ටික යූස් කරාට පස්සේ තව දවස් සතියකින් වගේ මගේ දැන් මූණ සම්පූර්ණයෙන්ම ඩ්‍රයි වෙනවා. මුළු මූණම ඩ්‍රයි වෙනවා. දැන් මීට අමතරව මුකුත් ලෝෂන් එකක්වත් දැන් මම යූස් කරන්නේ නැහැනේ. මම ආපහු ડોක්ටර්ව කන්සල්ට් කළා. ඊට පස්සේ ડોක්ටර් මට රෙකමන්ඩ් කළා මම දැනට පාවිච්චි කරපු මෙච්චර කාලයකට පාවිච්චි කරපු හොඳම මොයිස්චරයිසිං ක්‍රීම් එක. හරිද? මෙන්න මේක. ග්ලැමි ලැබ් එකයි. ඊට පස්සේ ડોක්ටර් කිව්වා අනිවාර්යයෙන්ම මෙහි ඉඳද්දී මේ සන්ස්ක්‍රීන් එකක් නම් අනිවාර්යයෙන්ම යූස් කරන්න කියලා. මේවයි වටිනාකම මට තේරුනේ. මට මේ වෙච්ච දෙයින් පස්සේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක තියෙන වැදගත්කම. තුන්වෙනි එක තමයි මම මේ යූස් කරන්නේ. මේක නම් දැන් තාම පළවෙනි එක. හැබැයි මේක දැන් මේ ඉවරයි. දැන් තව එකක් ඕඩර් කරන්න ඕනේ. මේවා Amazon එකකින් උනත් ඕඩර් කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ඔබේ විසික් කරන්න නැතුව තියාගත්තේ මට මේ වීඩියෝ එක කරන්න ඕන නිසා. නැත්නම් මම වෙලාවකටත් මේ ප්‍රොඩක්ට්ස් මම විසික් කරලා මොකද මම යූස් කරන්න නැහැනේ. ඉතින් ආපහු ඒක නිසා. හැබැයි මම මේ චන්දනාලේපේ ඒවා ටික නම් මම තියාගත්තා. ලැප්ටොප් එකලමයි මේ ටික මම තියාගත්තා. මොකද ඕන වෙයි දාන්න නෑ. ඒවා මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මෙච්චර කාලෙකට. ඉතින් අර මම ඒවයින් වෙන ඒවට ගිය නිසා තමයි අර පොඩ්ඩක් ෆේස් එක අවුල් උනේ. තාමත් පැචස් එහෙම මෙහෙන් තියෙනවා. ෆුල් ක්ලියර් වෙලා නැහැ. මේ ඒ වුණාට අර තිබ්බට වඩා
දැන් 80ක් 90ක්ම හොඳටම හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි මගේ එක්ස්පීරියන්ස් එක මගේ මේ ඇක්නි බ්‍රේක්අවුට් එකත් එක්ක. ස්කින් ටයිප් එකෙන් ස්කින් ටයිප් එකට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මම ඊට අමතරව මට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්වත් මේ ඩර්මටොලොජි සම්බන්ධව මට එහෙම මුකුත් නෑ. මේක සම්පූර්ණයෙන්ම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ ඔයගලන්ට ෂෙයා කරගන්නේ. ඉතින් මේ මම කියන දේවල් වල ඕගොල්ලන්ට මොනවා හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඕගොල්ලොත් කමෙන්ට් කරලා කියන්න. එතකොට තව කෙනෙක් කවුරු හරි දැනුවත් වෙයි. ඉතින් මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඒක නිසා ඕගොල්ලන් මේ මම මේ කියන දේවල් මත ඕගොල්ලන් මොකුත් ගන්න කරන්නවත් ඒ කියන්නේ ඕගොල්ලෝ යස් කරන දෙයක් නවත්තන්නවත් එහෙම කරන්න යන්න එපා. මොන ප්‍රොඩක්ට් එක ගත්තත් ඕගොල්ලෝ හැම වෙලේම රිසර්ච් කරන්න. ඒ කියන්නේ මේක හොඳයිද? දැන් අපිට තියෙන හැමදේම අපිට කොච්චර AI tools එහෙම තියෙනවද? ChatGPT තියෙනවා, Copilot තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ වයින් ඔයගලන්ට රිසර්ච් කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය වීඩියෝස් උත් කරනවා. මමත් ගොඩක් අයගේ වීඩියෝස් බලලා තමයි මේ ප්‍රොඩක්ට්ස් උනත් ගත්තේ. ඒ කියන්නේ මට කෙනෙක් රෙකමන්ඩ් කළත් මම මේ ටික ගත්තේ රිසර්ච් කරලා. හැබැයි වෙලා තියෙන්නේ අපි අර කවුරු හරි කිව්වොත් මේක තමයි හොඳම කියලා අර ගොඩක් අය කියනවානේ ඒක ප්‍රූව් කරනවානේ මේක තමයි හොඳම කියන දේ. ඒ කියන්නේ ගොඩක් වීඩියෝස් වල ඉතින් එතකොට අපි හිතන්නේ හරි මේක මගේ ස්කින් ටයිප් එකටත් හරියයි කියලා. ඉතින් අපි යූස් ඇත්තටම ඉතින් අපි ඒක අපිට කාටවත් බ්ලේම් කරන්න බෑ. මොකද ඒක ඒගොල්ලන්ගේ ස්කින් ටයිප් එකට පර්ෆෙක්ට්. අපිට හරි ගියේ නැති වුණාට ඉතින් අපි යූස් කරන්න ගත්තට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේක හරියන්නේ නැහැ කියන එක අපේ ස්කින් ටයිප් එකට. ඉතින් මටත් උනේ ඒක තමයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට අද මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. අපි වෙනද පෝස්ට් කරනවා වගේ වීඩියෝ එකක් නෙවෙයි මේක. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව ඔයගලන්ගේ තව යාළුවෙක්ගේ අතට ෂෙයා කරගන්න. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ knowledge sharing videos උත් අපි අරගෙන එනවා. අපි මීට කලිනුත් ඒ වගේ videos අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ බලුවොත් ගිහිල්ලා. එහෙනම් ඉතින් ඊකටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. See you later. Bye.